මනුස්සයෝ විදියට අපි හැමෝම කැමතිම දේ තමයි නිදාගෙන ඉඳින් මුදල් ලැබෙන මාර්ගයක් හදාගන්න එක. අන්න එහෙම නිදාගෙන ඉඳින් මුදල් ලැබෙන ලෝකේ තියෙන හොඳම මාර්ග මොනවද? බැංකු පොලියද? නැත්නම් කුලී ආදායම්ද? කතාව සරලයි. ලෝකේ නිදාගෙන ඉඳින් මුදල් ලැබෙන හොඳම මාර්ගය තමයි ඩිවිඩන්ඩ් ඉන්කම් එක, ලාභාංශ ආදායම. අන්න ඩිවිඩන්ඩ් එකක් ඔයා ගන්න නම් ඔයා මොකක් ගැනද ලොකුවටම හැතියාගෙන ඉන්න ඕනේ? අන්නේ ගැනයි අද කතා කරන්නේ. ඩිවිඩන්ඩ් කියන වචනේ සරලවම ගත්තොත් ඒ කියන්නේ ලාභයෙන් අංශුවක් කියන එක. ව්‍යාපාරයේ අයිතිකාරයෝ ඉන්නවා. ව්‍යාපාරයේ හම්බ කරන ලාභයෙන් කොටසක් අයිතිකාරයොන්ට හම්බ වෙන එකට තමයි මේ ඩිවිඩන්ඩ් එකක් කියලා කියන්නේ. එතකොට මේ ඩිවිඩන්ඩ් කියන කතාව ගත්තට පස්සේ මේක ආකාර හතරකින් අපිට ව්‍යාපාරයක් පැත්තෙන් කතා කරන්න පුළුවන්. පළවෙනි කතාව තමයි ව්‍යාපාරයක් ලාභ ලබනවා. ඒ ලබන ලාභය සම්පූර්ණයෙන්ම ආයෝජකයන්ට බෙදලා දාන්න මේ කම්පැනි අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා. දෙවෙනි කාරණාව තමයි මේ කම්පැනි හම්බ කරන ලාභයෙන් කොටසක් ආයෝජකයන්ට දෙන්න මේ කම්පැනි අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරනවා. තුන්වෙනි කාරණාව තමයි මේ කම්පැනිය ලාභ ලබනවා. ඒ හම්බ කරපු ලාභයෙන් සතයක්වත් ආයෝජකයන්ට දෙන්නේ නැතුව කම්පැනි අනාගත අභිවෘද්ධි උදෙසා ඒ සල්ලි ටික අරගෙන යනවා. අනිත් කාරණාව තමයි මේ කම්පැනිය ලාභ ලබන්නේ නැහැ. කම්පැනිය ලාභ ලබන්නේ නැහැ කියලා කියන්නේ කම්පැනියට ලාභාංශ ආදායමක්. ඒ කියන්නේ ලාභයෙන් අංශුවක් දෙන්න කොහොමත් විදියක් නැහැනේ. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් දෙන්න විදියක් නැහැ. එතකොට මෙන්න මේ ආකාර හතරේ ව්‍යාපාර තමයි ලෝකේ තියෙන්නේ. එතකොට ලංකාවේ කොළඹ කොටස් වෙළඳ පොලේ මේ ආකාර හතරෙම ව්‍යාපාර කොළඹ කොටස් වෙළඳ පොලේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ආකාර හතරත් එක ගත්තට පස්සේ කවුරු කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං කැමති ලාභාංශ ගෙවන සමාගම් වල විතරක් ආයෝජනය කරන්න කියලා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ලාභාංශ ගෙවන ව්‍යාපාර වලට එච්චර කැමති නෑ. මං ලෝඩම්ම බලාපොරොත්තු වෙන්නේ කැපිටල් ගේන් එක, ප්‍රාග්ධන ලාභය. ඒ හින්දා ලාභාංශ ගෙවන්නේ නැති සමාගම් වල මං ආයෝජනය කරනවා කියලා. ඒක ආයෝජකෙන් ආයෝජකයට වෙනස් වෙනවා. පෞද්ගලිකව මගෙත් ගත්තොත් ලාභාංශ ගෙවන සමාගමුත් තියෙනවා, ලාභාංශ නොගෙවන සමාගමුත් තියෙනවා. එතකොට ආයෝජකෙක් විදියට කොළඹ කොටස් වෙළඳ පොලේ ව්‍යාපාරවල ආයෝජනය කරද්දී ඔයා කැමති ලාභාංශ ගෙවන ව්‍යාපාරවල ආයෝජනය කරන්නද? එහෙනම් ඔයාට ඒක ලේසියෙන් කරන්න පුළුවන් විදියක් මම ඔයාට එකටම පැහැදිලි කරලා දෙන්නම්. අපි එකටම Google එකේ CSE dividend history Excel කියලා search කරන්න. ඊට පස්සේ උඩින් මෙනවා Colombo Stock Exchange dividend history 14 years plus කියලා. අන්න ඒකේ 14 years plus කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න එනවා කොළඹ කොටස් වෙළඳ පොලෙන්ම අප්ඩේට් කරන dividend sheet එක. එතකොට මේකේ අවුරුදු ගාණක් ඔයාලට බලන්න පුළුවන් ලාභාංශ ගෙවපු සමාගම් සහ ලාභාංශ ගෙවුවේ නැති සමාගම්. එතකොට මේකෙන් ඔයාලට ලාභාංශ ගෙවුව සමාගම් මොනවද? ලාභාංශ නොගෙවලා තියෙන සමාගම් මොනවද කියලා ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. රයිට්. අපි එතකොට මේ dividends කියන මාතෘකාව ගත්තාම මේක ඇතුලේ තියෙන වැදගත්ම මාතෘකාව තමයි dividend yield කියන එක. dividend yield. මොකද්ද මේ dividend yield එකක් කියලා කියන්නේ? සරලවම අපි ගමුකෝ ABC සමාගම. ABC සමාගමේ කොටසක් මේ වෙද්දී වෙළඳ පොලේ ගනුදෙනු වෙන්නේ රුපියල් 50කට. රුපියල් 50කට ABC සමාගමේ කොටසක් ගනුදෙනු වෙනවා. මේ සමාගමේ හම්බ කරන ලාභය ඒ සමාගමේ කොටස් ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ ඒ කම්පැනි එක කොටසකට එනවා ලාභය. එක කොටසක ලාභය එනවා රුපියල් 10ක් කියලා. කම්පැනි හම්බ කරන ලාභය කම්පැනියේ සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ එක කොටසක ලාභය එනවනේ. එක කොටසක ලාභය එනවා රුපියල් 10ක් කියලා. කම්පැනියේ කොටසක් රුපියල් 50යි. කම්පැනිය එක කොටසකට හම්බ කරනවා ලාභයේ විදියට රුපියල් 10ක්. මෙන්න මේකට තමයි කියන්නේ ව්‍යාපාර ලෝකයේ EPS එක කියලා. earning per share කියලා. වචනෙම තියෙනවනේ. earning per share. එක කොටසකට හම්බ කරන ගාන. ඒ කියන්නේ කම්පැනිය හම්බ කරන ලාභය කොටස් ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ එක කොටසක ලාභය එනවා. එතකොට මේ ABC කියන කම්පැනි එක කොටසකට රුපියල් 10ක් හම්බ කරනවා. මෙන්න මේ කම්පැනි ඩිරෙක්ටර් බෝඩ් එක තීරණය කරනවා මේ හම්බ කරපු රුපියල් 10න් රුපියල් 5ක් ව්‍යාපාරයේ ආයෝජකයන්ට බෙදලා දෙමු කියලා. ඒ කියන්නේ ලාභාංශ විදිහට දෙමු, ඩිවිඩන්ඩ් ටැක්ස් විදිහට දෙමු කියලා. රුපියල් 10ක් හම්බ කරා. රුපියල් 10න් රුපියල් 5ක් කම්පැනියේ අයිතිකාරයන්ට දෙන්න තීරණය කරනවා. ඉතුරු රුපියල් 5 කම්පැනි අනාගත අභිවෘද්ධි උදෙසා අරගෙන යනවා. අන්න ඒ වගේ රුපියල් 50ක කොටසක් මිලදී ගත්තොත් රුපියල් 5ක ලාභාංශ ආදායමක් හම්බ වෙනවා නම් අන්න එතනත් ඒ වගේ තමයි ඩිවිඩන්ඩ් yield එක වෙනවා 100%ක්. 5 බෙදීම 50. අපිට එන උත්තරේ වැඩි කිරීම 100. අපිට එන උත්තරේ 110ක් කියලා. ඒ කියන්නේ මේ හම්බ කරපු ලාභය මේ විදියටම ඊළඟ අවුරුද්දෙත් මෙයාලා හම්බ කරොත් ඊළඟ ෆයිනෑන්ෂල් ඉයර් එකෙත් හම්බ කරොත්
මේ ඩිවිඩන්ඩ් yield එකම ගන්න පුළුවන් කියන එක තමයි මෙතනින් අපි බලන්නේ. එතකොට අපි යම් බලන්න csc.lk වෙබ්සයිට් එක ඇතුලේ කම්පැනි එක කොහොමද ඩිවිඩන්ඩ් yield එක මේ විදිහට තියෙන්නේ කියලා. අපි උදාහරණයක් විදිහට කම්පැනි එකක් ගමු. අපි ගමු සම්පත් බැංක් ගමු. සම්පත් බැංක් එකේ මේ විදිහ කොටසක් රුපියල් 151.50යි. එතකොට මෙයාලා ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා. අපි බලමු ඩිවිඩන්ඩ් එකක් මෙයාලා දීලා තියෙනවා. මෙන්න කෑෂ් ඩිවිඩන්ඩ් කියලා ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එක දීලා තියෙනවා. ෆස්ට් ඇන්ඩ් ෆයිනල් ඩිවිඩන්ඩ් කියලා ප්‍රථම සහ අවසාන ඩිවිඩන්ඩ් එක රුපියල් 10.30ක්. රුපියල් 10.30ක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කම්පැනිය හම්බ කරපු ලාභයෙන් රුපියල් 10.30ක් ඩිවිඩන්ඩ් එක විදියට දීලා තියෙනවා ෆයිනෑන්ෂල් එක 2025. එතකොට 2025 කියන අවුරුද්දට තමයි මේ දීලා තියෙන්නේ. එතකොට 2026 කියන අවුරුද්දේ මේ යන්නේ. එතකොට මේ සම්පත් බැංකුව 2025 හම්බ කරපු ලාභයම 2026ත් හම්බ කරොත් මේ ඩිවිඩන්ඩ් amount එකම ගන්න පුළුවන් කියලා හිතාගෙන තමයි අපි මේ ඩිවිඩන්ඩ් yield එක කැල්කුලේට් කරලා අපි මේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එකක් ගන්නෙ. එතකොට මේ කම්පැනිය රුපියල් 10.30ක් ඩිවිඩන්ඩ් එක දෙන්න තීරණය කරනවා. එක කොටසක් රුපියල් 151.50ක් වෙනවා. එතකොට කවුරු කෙනෙක් මේ කම්පැනි ෂෙයා එක රුපියල් 151.50කට මිලදී ගත්තොත් මේ කම්පැනිය ගන්න කෙනාට මේ කම්පැනි එක ෂෙයා එකක් ගන්න කෙනාට ඩිවිඩන්ඩ් yield එක විදියට හම්බෙනවා 6.6.79ක්. ඒ කියන්නේ 6.6.79ක්. ඒ කියන්නේ සරලවම කවුරු කෙනෙක් මේ සමාගමේ ලක්ෂයක් ආයෝජනය කරනවා. ලක්ෂයක් ආයෝජනය කරන එක කොටසක් වෙනවා රුපියල් 151.50ක්. එතකොට කොටස් ගන්න පුළුවන් කොටස් 660ක් ගන්න පුළුවන් වෙනවා. කොටස් 660ක්. එතකොට එක කොටසකට රුපියල් 10.30 ගාන ලාභාංශයක් ලබන අවුරුද්දේ මේ ලාභෙම හම්බ කරලා මෙයාලා ගෙවන්න තීරණය කරොත් එක කොටසකට රුපියල් 10.30ක් නම් මෙන්න බලන්න කොටස් 660ක් තිබ්බා. කොටස් 660ක් තිබ්බා. කොටස් 660ක් තිබ්බා. 660 වැඩි කරනවා රුපියල් 10.30. අපිට නෝ උත්තරේ රුපියල් 6798ක් කියලා. රුපියල් 6798ක් කියලා කියන්නේ ලක්ෂයක් දාලා 6798ක් හම්බ වෙනවා කියලා කියන්නේ 6.6.7යි. අන්න ඒක තමයි අපිට ඩිවිඩන්ඩ් yield කියලා 6.6.79යි කියලා ආවේ. එතකොට මේ ඩිවිඩන්ඩ් yield කියන එක වැඩි වෙන තරමට තමයි හොඳ. ඩිවිඩන්ඩ් yield එක වැඩි වෙන්න අපිට හම්බෙන ඩිවිඩන්ඩ් ඉන්කම් එක වැඩි වෙනවා. අපේ බැංක් account එකට හම්බෙන ඩිවිඩන්ඩ් amount එක වැඩි වෙනවා. හැබැයි තේරුම් ගන්න ඕන දේ තමයි මොකක් හරි කම්පැනි එක ඩිවිඩන්ඩ් yield එක වැඩි නම් ඔයා අනිවාර්යෙන් ඒ කම්පැනි ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ කලින් අවුරුදු වල ඉඳන් මේ කම්පැනිය කන්සිස්ටන්ට්ලි ඩිවිඩන්ඩ් ගෙවලා තියෙනවද නැත්නම් අවුරුදු ගාණක් ගෙවන්න නැතුව ඉඳලා එකපාරට මේ ගෙවලා තියෙන්නේ. අන්න එහෙම ගෙවලා තියෙනවා නම් ඊළඟ අවුරුදු වල ඩිවිඩන්ඩ් එක හම්බෙයිද හම්බෙන්නේ නැති වෙයිද කියලා එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ හින්දා හොඳට තේරුම් ගන්න ඕනේ දේ තමයි කම්පැනියේ ලාභය වැඩි වීමත් එක්කමද මේ ඩිවිඩන්ඩ් yield එක මේ ඩිවිඩන්ඩ් කියන එක වැඩි වෙලා තියෙන්නේ. අන්න එහෙම වුණොත් අපිට ඊළඟ එයාලගේ ෆයිනෑන්ෂල් ඉයර් එකේදී අපිට ඊට වඩා හොඳ ඩිවිඩන්ඩ් එකක් හෝ ඒ සමාන ඩිවිඩන්ඩ් එකක් අපිට ලැබෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. අපි තව කම්පැනියක් උදාහරණයක් බලන්න යමු. අපි යම් බලන්න කොහොමම LLUB. එතකොට LLUB එකේ කොටසක් රුපියල් 175යි. ඉතින් අපි බලමු මෙයාලගේ ෆයිනෑන්ෂල් ඉයර් එක දෙසැම්බර් 31. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 31 වෙනකන් තමයි මාස 12 යන්නේ. එතකොට මෙන්න මෙයාලගේ ඩිවිඩන්ඩ්ස් ගත්තොත් මෙන්න මෙයාලගේ third interim dividend කියලා රුපියල් 7ක් දීලා තියෙනවා. third dividend එක විදිහට 7ක්. ඒ කියන්නේ මේ තුන්වෙනි dividend එක කියන්නේ. ඒ කියන්නේ තාම මෙයාලගේ dividend ඉවර නැහැ. ඉවර නම් මේක close වෙන්න ඕනේ. LLUB එකේ තාම රුපියල් 16ක් දීලා තියෙන්නේ. තාම මෙයාලගේ interim dividend යන ගමන් තියෙන තාම ඉවරලා නැහැ. ඒ කලින් පාර ගත්තොත් එහෙම කලින් පාර රුපියල් 15ක් ගෙවලා තියෙනවා. මෙදා පාර රුපියල් 16ක් දැනට ගෙවලා තිනවා. හැබැයි තාම ඉවර නැහැ. බලමු කලින් පාර රුපියල් 15ක් ඩිවිඩන්ඩ් එක දීලා තියෙනවා. කලින් පාර රුපියල් 15ක් ඩිවිඩන්ඩ් එක දීලා තියෙනවා. මෙදා පාර ඉවර නැති හින්දා කලින් පාර ඩිවිඩන්ඩ් එකට තමයි අපිට සාමාන්‍යයෙන් හදනවා නම් හදන්න පුළුවන් කමක් තියෙන්නේ. එතකොට රුපියල් 175යි ෂෙයා එකක් කවුරු කෙනෙක් මේ කම්පැනියේ රුපියල් 175ක් දීලා ෂෙයා එකක් ගත්තොත් රුපියල් 15ක ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා නම් රුපියල් 175 බෙදලා ගත්තොත් රුපියල් 15 බෙදනවා 175. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් amount එක බෙදනවා කම්පැනියේ ෂෙයා ප්‍රයිස් එකෙන් වැඩි කරනවා 100ෙන් ඔන්න එනවා ඩිවිඩන්ඩ් yield එක 8.5%. එතකොට දැන් සාමාන්‍ය වර්තමානයේ ලංකාවේ බැංකු පොලියක් කියන්නේ 8%යි ගණන්. 8%යි ගණන් බැංකු පොලියක් යද්දි මෙන්න මේ පැත්තෙන් ඩිවිඩන්ඩ් ඉන්කම් එකෙන් විතරක් 8.5%. එතකොට කැපිටල් ගේන් කියන එක ප්‍රාග්ධන ලාභ කොටසක මිල වැඩි වීමේ දැන් 175 තියෙන එක 180 90 200 වෙනකම් වැඩි වුණාම කැපිටල් ගේන් කියලා වෙනම එනවා. එතකොට අපි මේ පැත්තෙන් 8%ක් ඩිවිඩන්ඩ් එකෙන් 8%ක් හම්බ කරොත්
අනිත් පැත්තෙන් අපි තව 105ක් 10ක් හම්බ කරොත් නිකම්ම 120ක රිටර්න් එකක් අවුරුද්දකට හදන්න පුළුවන්. ඒතකොට ෂෙයා මාකට් එකේ සාමාන්‍යයෙන් 115කට එහා රිටර්න් එකක් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ටර්ස්ලාට හදන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක බීට් කරලා රිටර්න් එකක් ෂෙයා මාකට් එකෙන් එයාලට ගන්න පුළුවන්. එතකොට ඒකට ප්‍රධානම හයිය දෙන්නේ එක පැත්තකින් ඩිවිඩන්ඩ් එක, ඩිවිඩන්ඩ් යීල්ඩ් එක, අනිත් පැත්තෙන් ලොකුම හයිය දෙන්නේ කැපිටල් ගේන් එක. එතකොට ඩිවිඩන්ඩ් යීල්ඩ් එකයි කැපිටල් ගේන් එකයි කම්බිනේෂන් එකක් විදියට ගියොත් කොහොමත් දුක් මහන්සි හම්බ කරන සල්ලි වලට හොඳ ප්‍රතිඵලයක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි ඩිවිඩන්ඩ් යීල්ඩ් එක වැඩි ඒවල විතරක් ආයෝජනය කරනවා කියලා හිතාගෙන ඩිවිඩන්ඩ් යීල්ඩ් වැඩි කම්පැනිස් ටික හොයාගෙන ඒක ඉන්වෙස්ට් කරන එක නෙමෙයි නුවණක්කාරම ක්‍රියාව. ඔයා බලන්න ඕනේ ව්‍යාපාරයේ කොහොමද අවුරුදු ගාණක් තිස්සේ එක දිගට ඩිවිඩන්ඩ්ස් ගෙවලා තියෙන්නේ, ඩිවිඩන්ඩ්ස් වර්ධනය වෙලා තියෙනවද? වර්ධනය වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ කම්පැනියේ අනෙකුත් සාධකත් බලලා ඩිවිඩන්ඩ් එක ගැනත් හොඳට ඔළුවේ තියාගෙන ඒ සමාගමේ ආයෝජනය කරන්න. ඉතින් ඔයා කොටස් වෙනද පොළ ඇතුළට ගිහිල්ලා CSE.lk වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා කම්පැනිස් එකින් එක අරගෙන බලන්න කොහොමද කම්පැනිස් ඩිවිඩන්ඩ් දීලා තියෙන්නේ කියලා. ඒත් එක්කම කම්පැනියේ වර්තමාන ෂෙයා ප්‍රයිස් එකට කොහොමද ඒ කම්පැනියේ ඒ දීලා තියෙන ඩිවිඩන්ඩ් එකත් එක්ක ඩිවිඩන්ඩ් යීල්ඩ් එක හැදෙන්නේ කියලා. මොකද වර්තමාන ෂෙයා ප්‍රයිස් එකට තමයි හදන්න ඕනේ. මොකද ඔයා කම්පැනියක් ගන්නෙ දැන් වර්තමාන දින ෂෙයා ප්‍රයිස් එකෙන් නිසා. ඉතින් කොටස් වෙනද පොළ ගැන ලෝකේ පුරා දැනුම විසිරී පවතිනවා. ඉතින් ඒ දැනුම ඔයා ගාවට අරන් එන එක තමයි Wealthy Minds අපි කරන්නේ. ඉතින් ඒ දැනුම ඔයාගේ කරගන්න ඔයා කැමති නම් අනිවාර්යෙන් අපේ Wealthy Minds YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට අමතරව වීඩියෝ එකක් ආපු ගමන් ඔයාට නරඹන්න අනිවාර්යෙන් bell notification එකත් click කරලම තියාගන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.